පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වතුනි අපෙන් ධර්ම කාරණාවක් විමසලා තිබුණා. අපි වන්දනා කරනකොට, පිරිත් සජ්ජායනා කරනකොට ඒ pāli ගාථාවන්ගේ තේරුම දන්නේ, අර්ථය දන්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් පිනක් සිද්ධ වෙනවද කියලා විමසලා තිබුණා. පින්වතුනි මුළු ත්‍රිපිටකයේම දැනගන්න ඕනද නිවන් දකින්න? පාලි දැනගන්න ඕනද නිවන් දකින්න? අර්ථය දැනගන්න ඕන සිංහලෙන් හරි ඒක වෙනම කතාවක්. අර්ථය දන්න දැන් බුද්ධානුස්සති භාවනාවේ සෝ භගවා ඉතිපි අරහං කියලා තියෙනවානේ. භාග්‍යවතුන් වහන්සේ කුමන ආකාරයකින් අරහං වන්නේද කියලා අපි දැනගන්න ඕන. නැත්නම් අරහං කියලා කියන ඒකත් කුසලයක්. නමුත් ඒක භාවනාවක් නෙවෙයි. හිතේ විසිරීම නැති කරගන්නට කරන උත්සාහයක් විතරයි. නමුත් භාවනාව වැඩෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වාසනා සහිත කෙලෙස් දුරු කරා. ආන් ඒ වාගේ ඒ අරහං ගුණයේ අතුලාන්තයේ තියෙන ගුණ ටික සිහිපත් කරනකොට තමයි භාවනාවක් හැටියට ඒක වැඩෙන්නේ. එතකොට මේ pāli ගාථාවල තේරුම සියල්ලම මනාකොට දැනගෙන යම් කෙනෙක් ඒ කුසලයේ කරනවා නම් එයාට ලොකු දැනුමක් තියෙනවා. සද්ධාව වැඩි වෙනවා. කුසලයක් බලවත් වෙන්න පුළුවන්. නමුත් හැමෝටම මේ pāli භාෂාව සරල වශයෙන් ඉගෙන ගන්නට හසුරවන්නට පුළුවන්කමක් නැහැ. ඒක ටිකක් අමාරු කටයුත්තක්. ඉතිපිසෝ ගාථාව කියලා වන්දනාමාන කිරීමෙන් කොච්චර කුසල් රැස් කරගන්න පුළුවන්ද? එතකොට මේ සියල්ලම මනාකොට පාලියයි ඔක්කොම අර්ථයයි දැනගෙන යම් කෙනෙක් නිවන් දකිනවා නම් එයාට අවුරුදු 500ක් විතර ජීවත් වෙන්න වෙනවා. නමුත් යම් කෙනෙක් ඉන්නවා බුදුරජාන් වහන්සේ මේ ගුණයෙන් සමන්නාගතයි. මට බුදුරජාන් වහන්සේට වන්දනා කරොත් පිනක් සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේට මලක් පහනක් පූජා කරොත් මට පිනක් සිද්ධ වෙනවා. මේ රතන සූත්‍රයේ කන්ද පිරිත, කරණීය මෙත්ත සූත්‍රයේ මෝර පිරිත ආදී ඒ පිරිත් ඊටමත් බලගතුයි. ඒ පිරිත් වලින් ලැබෙන ආනිසංස අනන්තයි අප්‍රමාණයි. අමනුස්ස പ്രേත යක්ෂ මේව දෝෂයන් දුරු කරගෙන ඒ පිරිතේ ආනුභාව බලයෙන් අසනීපාදී හොඳ කරගෙන මහා යහපත් ජීවිතයක් ගත කරන්නට ඒ කුසල ඡන්දේ හේතු වෙනවා කියලා හිතුවොත් කර්මයේ කර්මඵල විශ්වාස කරා. එතකොට ඒකෙන් කුසල් වෙනවද නැද්ද? ලොකු පිනක් සිද්ධ වෙනවා. ඉතින් යම් කෙනෙකුට මේකේ අර්ථයත් තේරුම් අරගෙන එයාගේ සසරේ පුරුදු කරපු හේතු නිසා එයාට සියල්ලම මනාකොට ඒ pāli භාෂාව තේරෙනවා නම් අර්ථයක් තේරෙනවා නම් ඒ වගේම නිරුක්තියක් තේරෙනවා නම් පදභාජනයක් තේරෙනවා නම් ව්‍යංජනක් තේරෙනවා නම් අණු අක්ෂරයක් තේරෙනවා නම් ඒක ලොකු කුසලයක් වෙන්න පුළුවන්. නමුත් හැමෝටම එහෙම ප්‍රඥාවක් නැහැනේ. ඒ නිසා මේකේ අර්ථය දැනගත්තාද නොදැනගත්තාද කියන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ කුසලයට නම්. එහෙම වුණොත් අර කිරිවවුල 500කට සුගතිගාමි වෙලා රහත් වෙන්න බැරි වෙනවනේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා කීප නමක් ගල් එනක මේ ප ဋ ාණේ බොහෝම මිහිරියා හඩින් සජ්ජායනා කරා. හවසට හැමදාම කිරිවවුල 500ක් මේ ගල්ලෙනේ ඇවිල්ලා රාත්‍රිය එල්ලිලා ඉන්නවා. වවුලෝ කියන්නේ ආ එල්ලිලා ඉන්නේ. හැබැයි මේ මිහිරි හඬ අහගෙන හිටියා. හැබැයි අහගෙන හිටියේ කාගේද? මේ කෙලෙස් සහිත කෙනෙක්ගේ සින්දුවක් නෙවෙයි. ගීතිකාවක් නෙවෙයි. රාග දේශ මොහ උපදින දෙයක් නෙවෙයි. දෙවියන්ගේ කන් පවා මිහිරෙන් පිරෙන, බ්‍රහ්මයෝ පවා ආසා කරන, ත්‍රිසංගත සත්තු පවා සුවපත් කරන තථාගත බුදු කෙනෙක්ගේ ධර්මයයි මේ අහගෙන ඉන්නේ මිහිරි හඬින්. හැබැයි හඬ අහගෙන හිටියට දන්නේ මේක මේ ගැඹුරු ප ဋ ාණේද? මේකේ අර්ථය දන්නේ නැහැ. පාලි තේරෙන්නේ නැහැ. සිංහල තේරෙන්නේ නැහැ.
මේක බුද්ධ වචනයක් කියලා තේරෙන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේලා සජ්ජායනා කියලා සජ්ජායනා කරන්න කියලා තේරෙන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. එහෙම සංඥා නැහැනේ ත්‍රිසංගත සත්තුන්ට. නමුත් අර මිහිරි හඬ අහගෙන හිටියනේ අවුරුදු ගාණක්. ඒ කුසලයේම උපද්දලා දුන්නේ නැද්ද ඊළඟ ජීවිතේ සුගතිගාමි වෙන්න? මනුලවත් නෙමෙයි ඉපදුනේ. දෙවියන් අතර ඉපදුනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් දුන්නේ. බුද්ධාන්තරයක් මනුලවවත් ඉපදුන්නේ ආය. තිරිසන් ලෝකේ ගැන කවර කතාවද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කරගත්තා වූ කුසලය ගෞතම බුද්ධ ශාසනය වෙනකම් විපාක දුන්නා දෙවියන් අතර. අන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මනුලව ඉපදුනා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අභිධර්මයේ ඒ අයට ඉගැන්නුවා. ඒ අභිධර්මයේම හේතු කරගෙන රහත් වෙලා නිවන් දැක්කා. එහෙනම් සුගතිගාමි වෙන්නත් රහත් ඵලය දක්වා ඒ ත්‍රි හේතුක උප්පත්තිය පිළිවෙලින් ගෙනත් දුන්නේ කුමන කාරණාවක් නිසාද? ඒ තථාගත දසබලධාරී කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහගෙන හිටපු මිහිරි හඬ අහගෙන හිටපු කුසලයේ ඒ තරම් විපාක දුන්නා නම් අපි කිරිවවුලද? අපි ත්‍රිසංගත සත්තුද? අපි බුදුගුණ දන්නවා, තෙරුවන් සරණ ගිය පිරිසක්. කුසලය මොකද්ද? අකුසලය මොකද්ද? කල යුත්තේ මොකද්ද? නොකල යුත්තේ මොකද්ද? යහපත මොකද්ද? අයහපත මොකද්ද? සුවපත් වීම මොකද්ද? මේ සියල්ලම අපි දැනගෙන ඒ බුද්ධ වචනේ මිහිරි හඬින් හඬ නගලා සජ්ජායනා කරනවා නම්, සෙවණේ කරනවා නම්, මෙනෙහි කරනවා නම්, තව කෙනෙකුට කියලා දෙනවා නම්, භාවනාවක් හැටියට දියුණු කරනවා නම් පින්වතුනි මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණත් ඒ කුසලයේ හේතු කරගෙන සුගතිගාමී ජීවිතයක් ලබලා නිවන් දකින්නට ඒක හේතු වෙනවා. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා, දුක් වෙන්න එපා. අපි මේ රතන සූත්‍රයේ සජ්ජායනා කරාට අපි තේරුම දන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ තේරුම දන්නේ කන්ද පිරිතේ තේරුම දන්නේ නැහැ. මෝර පිරිතේ තේරුම දන්නේ මේ බුද්ධ වන්දනා කරාට මේ ප ဋ ායනේ සජ්ජායනා කරාට මේ වගේ තේරුම දන්නේ මේවා තේරුමක් නැතුව කියලා වැඩක්ද කියලා හිතන්න එපා. තේරුමක් ඇතුව සින්දුවක් කිව්වත් ඇහුවත් ඵල ප්‍රයෝජනයක් නැහැ. හැබැයි මේ බුද්ධ වචනය හඬ නගා සජ්ජායනා කිරීමත් විමුක්තායතනයක් නිවන් දොරටුවක්. මේ බුද්ධ වචනය සෙවණේ කරත් ඔබට නිවන් දොරටුවක් විමුක්තායතනයක්. මේ බුද්ධ වචනය සිතින් මෙනෙහි කරත් ඒක ඔබට නිවන් දොරටුවක් කමඨහනක් විමුක්තායතනයක්. මේ බුද්ධ වචනය ඔබ නිරන්තරයෙන්ම භාවනාවකට දියුණු කරත් ඔබට නිවන් දොරටුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ බුද්ධ වචනය තමන්ට පුළුවන් ආකාරයට තමන් සෙවණේ කිරීම, සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම, භාවනා කිරීම, තව කෙනෙකුට කියලා දීම කියන්නේ නිවන් දොරටුවකටපත් වෙන අසීමිත කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම බුද්ධ වන්දනාව කරනකොට මිහිරි හඬින් හඬ නගලා සජ්ජායනා කරන්න ඕන. පන්සිල් සමාදන් වෙනකොටත් හඬ නගලා සමාදන් වෙන්න ඕන. ඇයි මේ බුද්ධ වචනේ හඬ නගලා සජ්ජායනා කරන්න කියන අර්ථ දෙකක් තියෙනවා. ඔබට මතු අනාගතේ මිහිරි හඬක් ලැබෙනවා. දෙවියෝ මේ බුද්ධ වචනේ අහලා ඒ දෙවියෝ මේ භූමියට ඒ ඉන්න පිරිසට ලොකු රැකවරණයක් ලබා දෙනවා. ඒ වගේ තමා ඔබගේ gedara ඇති කරන ත්‍රිසංගත සත්තු පවා මේක හැමදාම මේ ඔබ සද්ද නගලා හඬ නගා සජ්ජායනා කරනකොට ඒ සත්තු අහගෙන හිටියොත් ඒ සත්තුන්ට පවා සුගතිය ඉපදීමට හේතුවක් වෙනවා. අමනුෂ්‍යෝ පවා සමහර වෙලාවට කරදර කරන්නේ නැහැ මේ බුද්ධ වචනේ මිහිරි හඬින් සජ්ජායනා කරනකොට. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික දෙවියෝ මේ බුද්ධ වචනේ අහලා සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන්. එතකොට ඔබට දෙවියන්ගේ රැකවරණයක් තිබෙනවා. ওই වේලුකණ්ඩි නන්ද මාතාව කියලා මාතාවක් හිටියා. පාරායන කියන බුද්ධ වචනේ මිහිරි හඬින් සජ්ජායනා කරා සඳලු තලයට ගිහිල්ලා. මහා රෑ වෛශ්‍රමණ දිව්‍ය රාජයා උතුරු දිශාවේ සිට දකුණු දිශාවට යම් කටයුත්තකට යනවා අහසින්. යනකොට මේ බුද්ධ වචනේ මිහිරි හඬින් ඇසිලා නැවතුණා. නැවතිලා අවසානයේ සාදුකාරයක් දුන්නා. වේලුකණ්ඩි නන්ද මහතාව ඇහුවා කවුද මේ සාදු කියන්නේ කියලා. මම
වෛශ්‍රමණ දිව්‍ය රාජයා කුමකට සාදු කියන්නේද? අනේ මෑණියනි නැගණියනි කියලා කිව්වේ. අනේ නැගණියනි ඔබ මිහිරි හඬින් මේ බුද්ධ වචනේ සජ්ජායනා කරා මං අනුමෝදන් වෙනවා. ඒ අවස්ථාවේදී මොකද සඳහන් කරේ මේ වෛශ්‍රමණ දිව්‍ය රාජයා? මං ඔබට පින්කමක් සිහිපත් කරනවා. හෙට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සමග 500ක් සංඝයා වහන්සේලා වඩිනවා. ඔබට දානේ පූජා කරන්න පුළුවන්. ඒ පිනත් මට අනුමෝදන් කරන්න කිව්වා. එහෙනම් දෙවියෝ පවා මේ බුද්ධ වචනේ අහලා අපිට පිනට උදව් කරනවා. පින සමාදන් කරනවා. ඒ නිසා නිරන්තර මේ බුද්ධ වචනය හැමෝම මිහිරි හඬින් සද්ද නගලා සජ්ජායනා කළ යුතුයි. ඒ නිසා අපි අපෙන් අහපු ප්‍රශ්නෙට අපි මේ කෙටි පිළිතුරක් ලබා දුන්නේ. ඒ නිසා මේ කෙටි දහම් පරයයත් ඔබට උතුම් වූ නිවන් සම්පත්තිය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.